හරි අද අපේ පළවෙනි වීඩියෝ එක විදියට අපි නිතරම යන වොක් ටු වොක් රෙස්ටෝරන්ට් එකට තමයි අපි ගියේ අපේ මේ කෑම එක අරගෙන එන්න. දැන් අපි ඉස්සෙල්ලම අන්රැප් කරලා බලමු කොහෙන්ද මේ ගත්තේ කියලා. ඔයගොල්ලෝ දැන් දැනටමත් දන්නා වොක් ටු වොක් එකෙන් තමයි අපි කෑම එක ගත්තේ කියලා. අපි ඉස්සෙල්ලා බිල් එක බලලා ඉමුකෝ. මේකට අපිට වුණා 950ක්. 10කටත් වැඩිය අඩු ගානකින් බාස්මති සෙට් මෙනු එකක් තමයි අපි ගත්තේ. 950ක් තමයි උනේ. හරි අපි එනම් මේක පැත්තකින් තියලා අපි මේ කෑම එක අන්රැප් කරගෙන බලමු කොහොමද ඇතුලේ තියෙන්නේ කියලා. ඔන්න පළවෙනි ලුක් එක. හැබැයි ලොකු පෝෂන් එකක් තියෙනවා යාළුවනේ මේකේ. අපි නිතරම කන හින්දා අපි තාසයි මේ රෙස්ටෝරන්ට් එකකින් කෑම කන්න. අපි ඉතින් පළවෙනි vlog එක විදියට ඒගොල්ලෝගේ කෑම එකක් තමයි රිවිව් කරන්න යන්නේ. මෙතන තියෙනවා ඔයාලට පේනවා මුලින්ම chili paste තියෙනවා, chopsයක් තියෙනවා, එතකොට roast chicken එකක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් බැලුවම mushroom තියෙනවා. බාස්මති රයිස් එක තමයි තියෙන්නේ. හැබැයි ලොකු පෝෂන් එකක් තියෙනවා යාළුවනේ. 950ට සාධාරණයි කියලා හිතෙනවා. දැන් අපි මේක අපි දෙන්න කනකොට නම් අපි දෙන්නට මේක හොඳටම ඇති. දැන් අපි ෆුඩ් රිවිව් එක පටන් ගමු නේද යාළුවනේ. මම මේක දැන් බෝල් එකකට දාලා ඊට පස්සේ බලමු කොහොමද තත්ති කියලා. හරි අපි දැන් කෑම එක බෝල් එකකට දාගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මේ කෑම එක කොච්චර ලොකු පෝෂන් එකක් මේකේ තියෙනවද කියලා. එතකොට චිකන් එක බැලුවාම චිකන් එක තියෙනවා හිම ලොකු චිකන් පාර්ට් එකක් තියෙනවා. එතකොට මෂ්රූම් කලින් කිව්වා වගේ chili paste තියෙනවා. චොප්ස් එකක් තියෙනවා. ඒකේ හැම දෙයක්ම වගේ තියෙනවා. ඇත්තටම මේ කෑම එක ගොඩක් රසයි. අපි ඒකයි පළවෙනි මේ vlog එකේ වීඩියෝ එකටම මේගොල්ලෝගේ රෙස්ටෝරන්ට් එකකින්ම කෑම එක ගන්න තීරණය කරේ. හරි අපි දැන් කාලා බලමු කොහොමද තියෙන්නේ කියලා. මේකේ ලුක් එක අපි බලමු. මුලින්ම මම මෂ්රූම් කෑල්ලක් ගන්නවා. chili paste ටිකක්, chopsy ටිකක් දාලා හොඳට අනලා අපි බලමු මේකේ රස කොහොමද කියලා. කෑල්ලකුත් දාමු නේද අපි? ඔව් චිකන් කෑල්ලකුයි. ඇත්තටම මේ චිකන් එකේ හොඳ ලොකු කෑල්ලක් දීලා තිනවා මේගොල්ලෝ. රෝස් චිකන් එකක් හරිම රහයි. මේ විදිහට තමයි ලුක් එක තියෙන්නේ. පළවෙනි කට ඔයාලට ඇත්තටම කියන්න බලන්න කොහොමද ටේස්ට් එක කියලා. දැන් ඔයා කෑම ඇත්තටම රසයි. මොකද මේ අපි කලින් කාලා දෙන්න ඉන්න තමයි අපේ පළවෙනි වීඩියෝ එකට අපි එතනට ගියේ. ඔයාලත් කාලා බලන්න කියලා අපි උගලන්ට කියනවා. උගල කෑම උගලන්ට තේරෙයි මොන තරම් රසයිද කියලා. ඒ වගේම හොඳ පෝෂන් එකක් තියෙනවා. ඔව් ඇත්තටම දෙන්නෙක්ට ගොඩක් සාධාරණයි. වැඩි ඔව්. හොඳට කන දෙන්නෙක්ට ඇති. ඔව් ඇත්තටම හොඳ පෝෂන් එකක් ඒගොල්ලෝ දෙනවා. ගානත් සාධාරණ නිසා. චොප්සිය තියෙනවා, බෝන්චි තියෙනවා, අල තියෙනවා, කැරට් තියෙනවා, ගෝවා තියෙනවා, එතකොට බේබි කෝන් තියෙනවා. ඒ හැම දෙයක්ම ඇඩ් කරලා තියෙනවා. බෙල් පෙපර් තියෙනවා. ඒ හැම දෙයක්ම ඇඩ් කරලා තියෙන්නේ. චිකන් එකේ උඩ සෝස් එකක් දාලා හොඳ ටේස්ටි ගතියකට තියෙනවා. හරි යාළුවනේ එහෙනම් අපි ඊළඟ කටවල් ටිකත් කමු. බාස්මති දාලා තියෙන්නේ. මේක එකක් කියන්න ඕනේ.
ඇත්තටම රසයි නේද? මේකලොන්ටත් අපි කියමු try කරන්න කියලා. ඇත්තටම රසයි යාළුවනේ. ඔයගොල්ලෝ ඇත්තටම try කරලා බලන්න. අට්ටම ටේස්ට් එකක් තියෙන මේ කෑම වල. අනික ගොඩක්ම ඒගොල්ලන්ගේ මේ බිස්නස් තියෙනවා. ඒ කියන්නේ කස්ටමර්ස්ලා හරියට ඉන්නවා. එතකොට අලුත් කෑමනේ තියෙන්නේ. ඒක ගැන බය වෙන්න දෙයක්වත් නැහැ. ඇත්තටම මාරම රසයි. අනිත් ඔයාලට පේනවා මේ හොඳ බාස්මති දාලා තියෙන්නේ 950ට නම් පාඩු නෑ. හරියාලනේ. එහෙනම් අපි දෙන්න ඉක්මනට මේක කාලා නම් යාළුවනේ කෑම එකේ ඇත්තටම අවසානයේ තියෙන්නේ. අපි දෙන්න හොඳටම කෑවා. ඔක්කොම ඉවරයි. දැන් තව චුට්ටයි තියෙන්නේ. චොප්සිත් චුට්ටයි, චිකන් කෑල්ලු චුට්ටයි, චිකන් නම් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. චිකන් එක ඒ කියන්නේ මේ හොඳ ඇත්තටම ලොකුයි. ඔව්. හොඳට බඩ පිරෙනවා අපි දෙන්නට. පිරෙනවා. රෑ ආහාර වේලකට පට්ටම සුදුසුයි. නියමයි. අපි ඔක්කොම කෑවා හොඳට. ඉතින් යාළුවනේ මේක තමයි අපේ පළවෙනි vlog එක. ඉස්සරහට බලාපොරොත්තු වෙන්න ඔයාලත් එක්ක තව daily vlogs, එතකොට cooking vlogs, trip යන vlogs, මොනවා හරි අපේ ඉස්සරහට තියෙන plans වල vlogs ඒ වගේ දේවල් share කරගන්න. ඔයාලගේ suggestion තියෙනවා අපිට කියන්න. අපි මේ අලුතෙන් පටන් ගත්තේ අපේ අඩුපාඩු ඇති වැඩි ගණන් ගන්න එපා ඒවා. ඔව් අපිට මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් කියන්න අපි ඒවා හදාගන්න ඉස්සරහට යනවා. ඔව් ඔයාලගේ මොනවා හරි කියනවා නම් comment section එකේ දාන්න. එහෙනම් අපිත් එක්ක දිගටම ඉන්න කියලා ආසාවෙන් ආදරයෙන් ඉල්ලනවා. අපේ වීඩියෝස් දිගටම බලන්න. like කරන්න, comment කරන්න, share කරන්න. Thank you හැමෝටම.